සුබ දවසක් ඔබට. ඔබ මගේ නාලිකාවට අලුත් කෙනෙක් නම් එහෙම නැත්නම් නාලිකාව තවමත් subscribe කරලා නැත්නම් subscribe කරලාම එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. අද වීඩියෝවෙන් මම ඔබට ගෙන එන්නේ කුජ මාරුව පිළිබඳව. පහුගිය දවස්වල ගුරු මාරුව පිළිබඳව ගෙන ආවා. අද දවසේ තමයි ගුරු මාරුව සිද්ධ වෙන්නේ. ඔබ ඒ වීඩියෝව තවමත් බැලුවේ නැත්නම් බලන්න. ගුරු අවුරුදු 12කට පස්සේ කටක රාශියට ගෝචර වෙන්නේ. මේක ඊටාම යහපත් තත්ත්වයක් ගුරු උච්ච වීම. ඒ වගේම තමයි මේ විදිහට කුජ බලවත් වීමත් ඊටාම යහපත් තත්ත්වයක්. ඔක්තෝබර් 27 වෙනිදා වෘශ්චික රාශියට ගෝචර වෙනවා. ස්වක්ෂේත්‍ර බලයෙන් තමයි වෘශ්චික රාශියේ ගෝචර වෙන්නේ. දෙසැම්බර් 7 වෙනිදා දක්වා. ඉතින් කුජ බලවත් වීම යහපත් වෙනවා කියන්නේ මොකද කුජ තමයි සාමාන්‍යයෙන් ග්‍රහලෝක සෙන්පති සටන්කාමී ග්‍රහය විදිහට සැලකෙන්නේ. සාමාන්‍යයෙන් උත්පත්ති කේන්දරයක වුණත් කුජ ග්‍රහය බලවත්ව ඉන්නවා නම් ඒ පුද්ගලයාගේ ජීවිතේ වැටීම් සිදු වෙනවා අඩුයි. සාමාන්‍යයෙන් වැටි හෝ නැගිටින ස්වභාවයක් තමයි කුජ ග්‍රහය බලවත්ව ඉන්නවා නම් සිද්ධ වෙන්නේ. ඉතින් මේ කාලය තුලත් ඒ වගේ කුජ බලවත් වෙනවා කියන්නේ ඔබට ඔබේ ජීවිතේ සුවිශාල වෙනසක් කරගන්න හැකියාව ලැබෙනවා. මොකද මේ උච්ච ගුරු විසින් කුජ දකිනවා. ඒ තමන් ඉන්න තැන ඉඳලා තුලා ලග්න හිමියන්ගෙත් ඒ වගේ ඔබගේ දෙවැන්නට තමයි කුජ ග්‍රහය ගෝචර වෙන්නේ. 10 වෙන්නේ ගුරු උච්චව ගමන් කරනවා මේ 18 වෙනිදාන් පස්සේ. ඉතින් 10 වෙනි ඉඳලා දෙවැන්නේ ගමන් කරන කුජ දකින්නවා. ඒක ඊටාම හොඳ තත්ත්වයක්. 7 වෙනි සහ දෙවැන්න අධිපති වෙන්නේ ඔබගේ ධනස්ථානයේ තමයි මේ විදිහට බලවත් වෙන්නේ කුජ ග්‍රහය. ඉතින් ඉදිරි කාලය තුල ඔබට විශ්ව ශක්තියෙන් යම්කිසි පිහිටක් ලබා ගන්න හැකියාව තියෙනවා. ඔබගේ ජීවිතේ වෙනස්ම විදිහට හැරවුම් ලක්ෂයක් වේ මේ ඉදිරි කාල සීමාව තුළ. ඔබට ඔබේ බලාපොරොත්තු හැම දෙයක්ම ඉටු කරගන්න ඉතාම හොඳ වාතාවරණයක් තමයි උදා වෙන්නේ මේ කුජ බලවත් වීම නිසා. ඔබ විශ්ව ශක්තිය පිළිබඳව විශ්වාස කරන කෙනෙක් නම් ඒ පිළිබඳව දැනුවත් වෙන කෙනෙක් නම් ඔබට ඉදිරි කාලයේදී විශ්ව ශක්තියෙන් යම්කිසි පිහිටක් ලබා ගන්න හැකියාව ලැබෙයි. ඔබට බොහෝ බලාපොරොත්තු ඇති, ප්‍රශ්න ගැටලු ඇති, විවිධ බාධක කරදර ඇති. ඉතින් මේ හැම තත්ත්වයක්ම යහපත් විදිහට සුබවාදී ධනාත්මක පැත්තකට හරව ගන්න හැකියාව තියෙනවා. මොකද හැම දෙයක්ම ඔබ අතේ තමයි තියෙන්නේ. ඔබ වැඩ කරන ආකාරය අනුව තමයි මේ දේවල් තීරණය වෙන්නේ. සමහර විට ඔබ කර්මයට හැමදේම බාර දීලා ඇති. කර්මය නිසා ඔබේ ප්‍රශ්න ගැටලු කියලා ඔබට ඒවෙන් මිදෙන්න බැරුව ඉන්නව වෙන්න පුළුවන්. නමුත් එහෙම කර්මයට බාර දීලා ඉන්න එපා. කර්මය නිසා සමහර දේවල් තියෙනවා අපිට විඳවලම ජීවිතේ ගෙවන්න වෙන දේවල්. නමුත් සමහර දේවල් තියෙනවා අපිට වෙනස් කරගෙන ඒවා කුසල් රැස් කළායි ප්‍රශ්න වලින් ගැටලු වලින් යම් කිසි මට්ටමකට හෝ මිදෙන්න හැකියාවක් තියෙනවා. ඒ නිසා ඔබ කර්මයට හෝ වෙනත් පුද්ගලයෙකුට හෝ ඔබේ ජීවිතේ පවරලා බලාගෙන ඉන්න එපා. අනිවාර්යෙන්ම ඔබට විශ්ව ශක්තිය යම්කිසි පිහිටක් ලබා ගන්න හැකියාව තියෙනවා මේ කුජ සහ ගුරු බලවත් වීම හින්දා. ඔබ උත්සාහ කරලා බලන්න. ඔබේ බලාපොරොත්තු ඇති බොහෝ වශයෙන් මේ අපේ තියෙන බලාපොරොත්තු කවදාවත් ඉවරයක් වෙන්නේ නැහැ. කුඩා කාලේ ඉඳලා මහලු වයස දක්වාම මැරෙනකම්ම අපේ ඒ තියෙන බලාපොරොත්තු එකින් එක වෙනස් වෙනවා. එකක් ඉටු කරගත්තට පස්සේ තව එකක් මේ විදිහට. ඉතින් බලාපොරොත්තු ඉටු කරගන්න නම් අපි උත්සාහවන්ත වෙන්න ඕනේ, උනන්දු වෙන්න ඕනේ, නොසැලෙන උත්සාහයක් අපි ගාව තියෙන්න ඕනේ. ඉතින් මේ කුජ බලවත් වීම නිසා ඔබට හැකියාව ලැබෙයි ඔබේ තියෙන බලාපොරොත්තු ඉටු කරගන්න. සමහර විට ඔබ යම්කිසි පීඩනයක ඉන්නවා වෙන්න පුළුවන්, යම්කිසි රාමුවක හිර වෙලා ඉන්නවා වෙන්න පුළුවන්. විවිධ වයස් මට්ටම් වල අය ඉන්නවා. අධ්‍යාපන කරන වයසේ, එහෙම නැත්නම් තරුණ වයසේ, ගෘහ ජීවිත ගත කරන අය, මහලු වයසේ. මේ වගේ ඔබේ තියෙන මේ බලාපොරොත්තු ඉටු කරගන්න නම් ඔබේ ඒ රාමුවෙන් මිදිලා, ඒ වගේම ඔබ යම් කිසි කෙනෙකුට යටත් වෙලා පීඩනයක ඉන්නවා නම් ඒ පීඩනයන්ගෙන් මිදිලා ඔබ කටයුතු කරන්න ඕනි ඔබේ බලාපොරොත්තු ඉටු කරගන්න. රාමුවකින් මිදෙන්න කියන එකෙන් මම අදහස් කළේ සමහර විට දෙමව්පියන්ගේ වෙන්න පුළුවන්, ස්වාමියාගේ බිරිඳගේ වෙන්න පුළුවන්, නැත්නම් වැඩිහිටි කෙනෙක්ගේ නම් දරුවන්ගෙන්, මුණුපුරන්ගෙන් යම්කිසි පීඩාවලට ලක් වෙලා ඉන්නවා වෙන්න පුළුවන්. ඉතින් මේ තත්ත්වයන්ගෙන් මිදලා ඔබේ ඒ හිතේ තියෙන බලාපොරොත්තු ඉටු කරගන්න උත්සාහ කරන්න ඕනේ. ඔබ රාමුවකට කොටු වෙලා වැඩ කටයුතු කරන්න එපා. සමහර විට ඔබ ව්‍යාපාර කටයුත්තක් ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන ඇති. එහෙම නැත්නම් නිවසක් තනන්න, ගෘහ ජීවිතයේ යම් කිසි වෙනසක් කරගන්න, මේ වගේ දේවල් ඇති ඔබගේ. ඉතින් මේ දේවල් කරගන්න නම් ඔබ අනිවාර්යෙන්ම ඒ වෙනුවෙන් නොසැලෙන උත්සාහයක්, ධෛර්යයක් තියෙන්න ඕනි. යම් කිසි කෙනෙකුට යටත් වෙලා පීඩා වෙලා ඉන්නවා නම් ඒ තත්ත්වයන්ගෙන් මිදිලා ඔබ ඒ බලාපොරොත්තු ඉටු කරගන්න උත්සාහ කරන්නත් ඕනි. වරක් දෙවරක් නෙවෙයි, ඔබ සියසරයක් හරි උත්සාහ කළා ඔබේ බලාපොරොත්තු ඉටු කරගන්න. ඔබේ බලාපොරොත්තුව හොඳ යහපත් බලාපොරොත්තුවක් වෙන්නත් ඕනේ. මොකද විශ්වයෙන්
ඔබට බලාපොරොත්තු ඉටු වෙන්නේ හොඳ යහපත් දේවල් වලට විතරයි, ධාර්මික දේවල් වලට විතරයි. ඔබේ බලාපොරොත්තුව කෙනෙකුට වරද්දන්න නම් අයහපත් දෙයක් නම් එවැනි දේවල් වලට විශ්වයෙන් පිහිටක් ලැබෙන්නේ නැහැ. ඒකත් ඔබ නිතරම මතක තියාගන්න ඕනේ. මොකද විශ්ව ශක්තියෙන් යම්කිසි පිහිටක් ලැබෙන්නේ ඔබ හොඳ පුද්ගලයෙක් වුණොත් විතරයි. ඔබ හදවතට කතා කරලා අහන්න, ඔබ අවංකයි කියලා දැනෙනවා නම්, හොඳයි කියලා දැනෙනවා නම් ඔබට යම්කිසි පිහිටක් ලැබෙයි. ඔබ අධාර්මිකව ජීවත් වෙන කෙනෙක් නම්, නරක පුරුදු වලට ඇබ්බැහි වෙච්ච කෙනෙක් නම් ඔබට ඒකෙන් පිහිටක් ලබා ගන්න බැරි වෙනවා. ඉතින් ඔබ හොඳ පුද්ගලයෙක් නම් අනිවාර්යෙන්ම ඔබේ බලාපොරොත්තු ප්‍රාර්ථනාවන් වෙනුවෙන් ඔබට යම්කිසි දවසක ඒ පිහිටක් ලැබෙනවා අනිවාර්යෙන්ම. ඔබ මේක කරලා බලන්න, අත්හදා බලන්න. අනිවාර්යෙන්ම සාර්ථක වෙන දෙයක්. මොකද කුජ බලවත් පුද්ගලයාට සාමාන්‍යයෙන් හැකියාව ලැබෙනවා ඕනෑම අභියෝගයකට මුහුණ දෙන්න, සතුරන්ට මුහුණ දෙන්න, නඩුහබ නීතිමය ගැටලු ආදියට බය නැතුව මුහුණ දෙන්න, ඕනෑම තීන්දුව තීරණයක් ගන්න, මේ වගේ දේවල් වලට හැකියාව තියෙනවා මේ කුජ බලවත් කාල සීමාවෙදී. ඉතින් ඔබටත් ඒකෙන් යම්කිසි ප්‍රයෝජනයක් ලබා ගන්න හැකියාව ලැබෙයි. සමහර විට ඔබ කාලයක් තිස්සේ සැලසුම් කරපු කටයුත්තක් තියෙනවා වෙන්න පුළුවන්. ඔබ ඒක අතහැරලා දාලා තියෙනවා වෙන්න පුළුවන්. නමුත් ඔබ නැවතත් ඒක උත්සාහ කරලා බලන්න, වෙනත් විදිහකට සාර්ථක වෙන්න පුළුවන්. ඔබ හිතන්නේ නැති වෙලාවක සමහර විට ඔබට සහයෝගය ලැබෙයි ඔබගේ පවුලේ හෝ මිතුරන්ගෙන්. මේ වගේ ඔබේ වැඩ කටයුත්ත සාර්ථක වෙන්න කුමන හෝ ක්‍රමයක් පෑදෙයි මේ කාල සීමාවෙදී. ඔබගේ උත්සාහය, උනන්දුව තමයි අවශ්‍ය වෙන්නේ. ඒ වගේම තමයි කුජ බලවත් කාල සීමාවෙදී ඔබ පටන් ගත්ත වැඩේ මග අතහරින්නේ නැතුව දිගින් දිගට මේක කරගෙන යනවා උත්සාහවන්තව. සාමාන්‍යයෙන් කුජ බලවත් පුද්ගලයාගේ ලක්ෂණයක් තමයි ඒක. ඒ නිසා ඔබ අලුතෙන් දෙයක් පටන් ගත්තොත් ඒක යම් කිසි වෙලාවක වැරදුනත් නැවතත් උත්සාහ කරලා බලන්න ඔබට හැකියාව ලැබෙයි. ඒකයි කිව්වේ මම අභියෝග වලට මුහුණ දීම සහ නොසැලෙන ශක්තිය, ධෛර්යය මේ කාල සීමාව තුළදී ඔබගේ වර්ධනය වෙනවා. ඉතින් මේ තත්ත්වයන්ගෙන් ඔබ ප්‍රයෝජනයක් ලබා ගන්න ඕනි. විශේෂයෙන් තුලා ලග්න හිමියන්ගේ කුජ දෙවැන්නේ බලවත් වෙන්නේ ධනස්ථානයේ. ඔබට මුදල් ලිපීම් සම්බන්ධව ඊටාම යහපත් වාතාවරණයක් තියෙන්නේ. ඔබගේ රැකියාව ව්‍යාපාර කටයුතු දියුණු කරගෙන ඊටාම උසස් තත්ත්වයට පත් වෙන්න හැකියාව තියෙනවා. ඉතින් ඒක තීරණය වෙන්නේ ඔබගේ ක්‍රියාකාරීත්වය මත. ඔබට වෙනදට වැඩිය උපක්‍රමශීලීව අලුත් ක්‍රම අත්හදා බලමින් ඔබේ ව්‍යාපාර කටයුතු සාර්ථක කරගන්න හැකියාව ලැබෙයි. සමහර විට ඔබට පහුගිය කාල සීමාවේ යම් පාඩු සිද්ධ වුණා නම් ව්‍යාපාර කටයුතු වලින් හෝ ආර්ථික තත්ත්වයෙන් මේ ඉදිරි කාල සීමාව තුළදී කුමන හෝ ක්‍රමයකින් ඔබට ඒකට ක්‍රමයක් පෑදෙයි. ඔබ උත්සාහ කරලා බලන්න. සාමාන්‍යයෙන් කුජ දෙවැන්නේ ගමන් කරනවා කියන්නේ ඔබ කුමන ආකාරයකින් හෝ මුදල් උපයනවා. නමුත් ඔබ ධනෝපායන මාර්ග හොඳ විදිහට තමයි කරන්නේ. මොකද 10 වෙනි උච්චව ගුරුහංස යෝගයේ සහිතව ගමන් කරන ගුරු විසින් කුජ දකිනවා. ඒක ඊටාම යහපත් තත්ත්වයක්. ඔබ ධාර්මික විදිහට මුදල් උපයන්නත් උත්සාහ කරනවා. ඒ නිසා අනිවාර්යෙන්ම ඔබට ඒ ධනෝපායන මාර්ග අලුත් විදිහට සාර්ථක කරගන්න හැකියාව ලැබෙනවා. ඒ වගේම අනික් අය කරන්නේ නැති විදිහේ අලුත් විදිහේ ව්‍යාපාර ඔබට කරන්න හැකියාව ලැබෙයි. ඒකයි මම කිව්වේ අත්හදා බලන්න, රාමුවකට කොටු වෙලා ඉන්න එපා. අභියෝග වලට මුහුණ දෙන්නත් ඔබ බය වෙන්නේ නැහැ මේ කාල සීමාව තුළ. සමහර විට ඔබට යම් අපල උපද්‍රව තියෙනවා නම් ඒවට බිය වෙලා ඔබ යම් කිසි වැඩ කටයුතු කල්පසු කරලා තියෙනවා නම් ඔබට ඒ කටයුතු වලින් නැවත ආරම්භ කරන්න හැකියාව තියෙනවා. අභියෝග වලට මුහුණ දෙන්න, හොඳ තීන්දුව తీරන ගන්න, තනියම උත්සාහයෙන් නැගිටින්න හැකියාව තියෙනවා. ඔබට ඔබව හොයාගන්න හැකියාව ලැබෙයි මේ කාල සීමාව තුළදී. සමහර විට අපි දන්නෙත් නෑ අපේ තියෙන හැකියාවල්, ශක්තියින් මොනවද කියලා. යම් කිසි කෙනෙක් ඔබව වර්ණනා කරන්නේ නැති වෙන්න පුළුවන්. අපි දන්නෙත් නැතුවට අපේ බොහෝ හැකියාවන්, ශක්තියින්, කුසලතා තියෙනවා. ඉතින් ඔබ යම් කිසි වැඩ කටයුත්තක් කරනකොට තමයි ඒ හැකියා, කුසලතා ඉස්මතු වෙන්නේ. නිසා ඔබ ගෙදරට වෙලා හිටියට ඒ කටයුතු ඉස්මතු වෙන්නේ නැහැ, ඔබේ හැකියාවන්, ශක්තියින්. ඒ නිසා අනිවාර්යෙන්ම මේ කාල සීමාව තුළදී ඔබේ තියෙන බලාපොරොත්තු ඉටු කරගන්න නම් ඔබ අභියෝග වලට මුහුණ දෙන්න, උත්සාහවන්ත වෙන්න, ධෛර්යමත් වෙන්න. මම කලින් කිව්වෙත් ඒකයි. සමහර විට ඔබ ගෘහ ජීවිතයට කොටු වෙලා ඉන්නවා වෙන්න පුළුවන්, රැකියාවට කොටු වෙලා ඉන්නවා වෙන්න පුළුවන්. ඔබට එතනින් එහාට කිසි දෙයක් හිතා ගන්න බැරුව ඉන්නවා වෙන්න පුළුවන්. නමුත් ඔබට බොහෝ වැඩ කොටසක් කරගන්න හැකියාව තියෙනවා. ඔබ වෙනස් විදිහකට හිතුවොත්, ඔබ කොටු වෙලා ඉන්න රාමුවෙන් වෙනස් විදිහට හිතුවොත් ඔබට ඔබව හොයාගන්න හැකියාව ලැබෙයි. ඔබ බලන්න කවුද කියලා හිතා ගන්න
බැරි වුණාට සමහර විට ඔබට දැනෙයි ඔබ කොතරම් දක්ෂතා හැකියාව තියෙන පුද්ගලයෙක්ද, සමහර විට ඔබට කොතරම් සමාජ සම්බන්ධතා ගොඩනගෙනවද කියලා, විදේශ සම්බන්ධතා ගොඩනගෙනවද කියලා ඔබ යම්කිසි දෙයක් කටයුත්තක් ආරම්භ කරොත් ඔබට දැනෙයි. ඒ නිසා ඔබ මේ කාල සීමාව තුළදී ඒ හිර වෙලා ඉන්න රාමු වලින් මිදිලා, පීඩනයන්ගෙන් මිදිලා ඔබේ ජීවිතේ හොයාගන්න උත්සාහ කරන්න. අනිවාර්යෙන්ම ඔබට සාර්ථක වෙන්න හැකියාව තියෙනවා මේ කුජ සහ ගුරු බලවත් වීම නිසා. ඉතින් පොදුවේ ගත්තාම තුලා ලග්න හිමියන්ට පහුගිය කාල සීමාව පුරාම යම් ගැටලු තත්ත්වයන් තිබුණා රැකියාව තුල, ගෘහ ජීවිතය තුල, ආර්ථික තත්ත්වය තුල. නමුත් දැන් මේ ගුරු සහ කුජ බලවත් වීම නිසා ඊටාම විශාල වශයෙන් ඔබේ ජීවිතයේ හොඳ සුබවාදී ධනාත්මක පැත්තකට හැරෙවෙන ස්වභාවයක් තමයි තියෙන්නේ. ඉතින් ඔබ ඒ වෙනුවෙන් උත්සාහවන්ත වෙන්න. අනිවාර්යෙන්ම ඔබට විශ්වයෙන් ඊටාම හොඳ පණිවිඩයක් ලැබෙයි ඉදිරි කාල සීමාව තුල. ඔබ උත්සාහ කරලා බලන්න. අනිවාර්යෙන්ම යම්කිසි දිනක ඔබේ බලාපොරොත්තු ඉටු වෙයි. නමුත් ඔබට තවත් කියන්න ඕන දෙයක් තමයි ඔබට ඔබේ බලාපොරොත්තු ගොඩනගා ගන්න ඕනේ. ඔබට යන්න පුළුවන් දුරක බලාපොරොත්තු විශාල වශයෙන් තමන් ඉන්න තැනට වඩා විශාල බලාපොරොත්තු ගොඩනගා ගන්න එපා. මොකද අපි එකින් එක බලාපොරොත්තු ඉටු කරගන්න ඕනේ අපේ ආර්ථික තත්ත්වයේ හැටියට, සමාජ තත්ත්වයේ හැටියට. ඉතින් ඒ විදිහට බලාපොරොත්තු වුණොත් තමයි අපිට ඒව ඉටු වෙන්නේ. ඒ නිසා ඒ දේවල් වගේම ඔබේ හොඳ බව රැක ගන්න ඕනේ. අනිවාර්යෙන්ම ඔබ යහපත් පුද්ගලයෙක් විදිහට සමාජයේ කටයුතු කරොත් ඔබට අනිවාර්යෙන්ම විශ්ව ශක්තියෙන් යම්කිසි සුබදායී පණිවිඩයක් ලැබෙයි ඉදිරි කාලයේදී. උත්සාහ කරලා බලන්න. ඔබට යහපතක්ම වේවා. සියලු බලාපොරොත්තු ඉටු වේවා.